ගුවන් යාළුවනේ එදත් අපි YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. අද අපි ආවේ මෙටා සමාගම විසින් අලුතෙන් මිලි දැක්වුව ඒ කට්ටිය මෙටා AI එක. ඒක කොයි වගේද කියලා මම අද ඔය කට්ටියට වීඩියෝ එකක් අරගෙන තමයි මම කල්පනා කළේ. ඒක හොඳයි නම් subscribe කරන්න. මේ කට්ටියට බලන්න share කරන්න, like එකක් දාන්න, අකමැති නම් dislike එකක් දාන්න. අපි වීඩියෝ එකට යමු. හරි යාළුවනේ දැන් මුලින්ම WhatsApp එකට යන්න. මම දැන් WhatsApp එකට යනවා. WhatsApp icon එක ටච් කරන්න. එක සැරයක්. ඊට පස්සේ මෙයාට තියෙනවා මේ රවුම. පාට තියෙන රවුම. මේක හැමෝටම ඇවිල්ලා නැතුව ඇති. ඉදිරියට එයි. ඒ රවුම එක පාරක් ටච් කරන්න. හරි. ටච් කරපුවම මෙතන ප්‍රශ්න වගේක් අහලා තියෙනවා. මේක තියෙනවා Facebook, WhatsApp, Meta ඔක්කොම තියෙනවා. තාම සමහර කට්ටියට ඇවිල්ලා තියෙනවා WhatsApp එකට, සමහර කට්ටියට ඇවිල්ලා නැහැ. මට ඇවිල්ලා තියෙනවා WhatsApp එකට. මම කියන්න. ඕකේ. හරි. දැන් මම මෙතන ප්‍රශ්න අහනවා. මම එසේ එකක් ටයිප් කරගන්නවා. right හරි. මම මේ වගේ වාක්‍යයක් ලිව්වා. මේක තියෙන්නේ මට ශ්‍රී ලංකාව ගැන රචනාවල් ලියන්න අඩුම වචන 70ක කියලා තමයි මේකේ තේරුම තියෙන්නේ. right අපි මේක අවල බලමු. මෙයා මොන වගේ කියයිද කියලා. right. මෙයා පිටාරයක් යවුවා. ඕකේ. මේ දෙයක් අපරිචේදයක් වගේ එකක් ලිව්වා. මොනවද දන්නවද? ශ්‍රී ලංකා and Ireland national and South Asia කියලාම එකක් කියලා තියෙනවා. මේක තාම දියුණු වෙමින් පවතින AI එකක්. මෙයාට සිංහල පුළුවන්. සිංහල තාම බෑ මෙයාට. මම කියන්නම් ඔයාට කොහොමද කියලා අහන්න. මැද යාපුවාම එයාට පේනවා රිප්ලයි එකක් දීලා එයා කියනවා I don't understand Sinhalese yet but I message working on it. I will send you message when we can talk in Sinhala. කියනවා මම මැසේජ් එකක් දෙන්නලු මට සිංහල පුළුවන් වුණා කතා කරන්න. I don't understand Sinhala yet. මෙයාට සිංහලෙන් ටයිප් කරලා ඔයාලට පේනවා මේ කට්ටිය. ඒ කියන්නේ මෙයාට ඉදිරියේදී සිංහල ලංකාවට ආපුවම නිල වශයෙන් සිංහල පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන්. chat GPT එක වගේම තමයි. අද මම පොඩි වීඩියෝ එකක් ගෙනාවා මේ විනාඩි 3-4ක. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක ක්ලික් කරලා හැමෝටම වීඩියෝ එකක් දාපු තැනින් ළඟටම ගෙන්න ගන්න. අපි ඊළඟ දවසෙත් හමු වෙමු.